ඒ වගේම විශේෂයෙන්ම දීවර ප්‍රජාව ගැන කතා කරනකොට කෝ අර පොරොන්දුණු ඉන්ධන සහනාධාරය පැහැදිලිවම කිව්වනේ. Yes, Honorable Ratnagamage. කරු විපක්ෂ නායකතුමාගේ පැත්තෙන් ඉදිරිපත් වුණා මම ඒක දිගින් දිගට එතුමයි කතාවට බාධා කරන්න ගියේ නෑ ඉන්ධන සහනාධාරය ලබා දෙන්න කියලා දෙන්නේ නෑ කියන අදහස මත තමයි ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරේ. නමුත් ගරු විපක්ෂ නායකතුමනි අපේ ගරු ජනාධිපතිතුමා බලයටපත් වූ මොහොතේ සිට අඛණ්ඩව මේ ලබා දුණු ඉන්ධන සහනාධාරය මගේ කතාවෙත් කිව්වා. Honorable Leader of the Opposition. මම අපේ ගරු නියෝජකතුමාට අභියෝග කරනවා ඔබතුමා තොටුපොලක් පාසා ගිහිල්ලා ඔය ඉන්ධන සහනාධාරය ඉල්ලපු දීවර ප්‍රජාවගෙන් ඇහුවොත් ඔබතුමන්ලන්ටම හොඳ උත්තරයක් ලැබේ. Yes, Honorable Vadarvachi. අපේ රත්නගමගේ රාජ්‍ය මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා දීවර සහනාධාරය දෙනවා. දැන් රුපියල් 25ක් දෙනවා කිව්වා. රුපියල් 25 දුන්නට ඒක පළවෙනි වාරිකේ විතර තාම හම්බෙලා තියෙන්නේ. මාස 4කින් නෑ. මේ රනිල් මහත්තයා දීපු මේ සහනාධාරනේ ඒකනේ අපි කියන්නේ. ගමට යන්න බෑ, දීවරේ වැල්ලට යන්න බෑ අම්මා මතක් කරමු. මොතර මතේ තියාගන්න. Yes. Honorable Ratnagamage. නායකතුමනි අපි මෙන්න මෙහෙමයි. දීවරයින්ට දීලා තියෙනවා ඩීසල් ලීටරයකට රුපියල් 25 ගානේ දීලා තියෙන බහුදින දීවරයක්. 25 ගානේ. ඒක තියෙන සීමාව ලක්ෂ 3යි. එක මුහුදු ගමනකට දීලා තියෙනවා උපරිම ලක්ෂ 3යි. උඩා යාත්‍රාවකට 9375 ගානේ දීලා තියෙනවා. වේදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාටත් දීලා තියෙනවා. ඔබතුමාට දීලා තියෙන බලන්න මේක තියෙනවා ඔබතුමාගේ බැංක් account එකේ 22.85.2 42475 දීලා තියෙනවා. නැතේ තැන් වල නෑ කිව්වා. ඔබතුමාගේ බෝට්ටුවට දීලා තියෙන ඊළඟට 62500යි 42500 නැග ඔබතුමාත් අරගෙන මේක සහනාධාරණය කියනවා. මේ හිටපු නියෝජ්‍ය මැතිතුමා මේ රාජ්‍ය මැතිතුමා මෙතුමත් සහනාධාරය අරගත්තා. අරගෙන නැහැ කියනවා. සදාචාරාත්මක කැතයි නේද? වේදාරච්චි මැතිතුමා කැතයි නේද ඔක? දැන් ඔබතුමා කිව්වා ඔබතුමාගේ හදවතේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා විපක්ෂ නායකතුමාට දුන්න ෂොට් එක. හදවතේ නායක මන් රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිතුමාට කිව්වා එතුමා ඇහුවා ඒ කිව්වේ ඉංග්‍රීසියෙන් ඇහුවා නේද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට හිතේ ඇති දේ නේද තියෙන්නේ කවුද දන්නේ කියන්නද විමසා ඔන්න විපක්ෂ නායකතුමා ළඟින් ඉන්න නේද බලාගෙන ඉන්න හදවතේ ඉන්නේ වික්‍රමසිංහ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා සංකල්පය ඒ දේ කිව්වේ වංගෙන් කිව්වේ ඒ නිසා වේදාරච්චි මන්ත්‍රීතුමා මෙතුමත් අරගෙන මේ වෙනකොට 42470යි 62500යි